මල්ලි Facebook ඉන්නවද? මල්ලි Facebook ඉන්නවා නම් අපි බොනවා කියලා Facebook දාන්න ඕන. එතකොට තමයි හැම මිනිහම දැනගන්න අපි ඔකට කාලා බීලා ඉන්නවා කියන්නේ. අයි අපේ අක්කා Facebook ඉන්නවනේ. අපි ගෙදරට හොරෙන්නේ බොන්නේ. අක්කා. කවුද අක්කා? අක්කා. දැන් මේවනේ මල්ලි. මල්ලිට කියන මල්ලි මම බීලා ඉන්න වෙලාවක Facebook ගියාම ඔය වෝල් එකේ දකින ඔක්කොටම තද කර පට්ට ඕවලා දාන්න. වැඩිපුරම දාන්නේ congratulation නැත්නම් happy birthday. උන් දාන්නේ දුකද සැපද මට අදාළව නැහැ. congratulation නැත්නම් happy birthday. මල්ලිට කියන්නේ මම එම වෝල් එකේ උඩ පාලේ යනකොට මට හම්බුණා එස්ගේ ප්‍රොෆයිල් එක. මං ගිහලා දාලා ලයික් එකක් මම තාමත් පන පිටින් සඳමාලි. එතකොට අයියාගේ පරණ කෑල්ලගේ නම සඳමාලිද අයියේ? විසුදුමල්ලි. සඳමාලි කියන්නේ අපේ ගෑණි. අපේ ගෑණි දැක්කම ඕකිට දාපු ලයික් එක මගේ එක්ස්ලාගේ ලිස්ට් එක මාතීත ආවර්ජනය කරනවා. එතකොට මල්ලි මම මතක ආවර්ජනය කරනවා බා. එතකොට අයියේ ඒක ඔයාගේ පෞල් ජීවිතේට අවුලක් නැද්ද? අවුල ඇයි අවුල නැත්තේ? හැබැයි මල්ලි එක අතකට ඒවා පෞල් ජීවිතේන රස කතාවක්. ඒ අත්දැකීම ගන්න නම් ඉතින් උඹලා බඳින්න ඕන. හැබැයි මේව දෙයක් තියෙනවා උඹලා අපස ඌපෙල කරනනම් ඒත් දැනගන්න පුළුවන්. ඒ කොහොමද අයියේ? ඌපේ කරන උන් ලව් කරන්නේ බං උන් කස්සද බැඳේ කියලා හිතාගෙන බං. ඔව් මොකුත් නැහැ ගෙලින්ම ගෙවල් දොරවල් ඔක්කොම දැනුවත් කරලා තමයි ලව් කරන්නේ. ඉතින් අයියේ අවසානට ඒ අයමට කසාද බඳින්නේ. පිස්සුද බං? කොහොම හරි කෙල්ල ගේමක් ගාලා කැම්පස් යනවා. ඒ ගියාට පස්සේ කොල්ල ගබේ පට්ට නෝඩ් වෙලා නන්නත්තර ආපන්. එවනට කොල්ලට පෞ ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් හම්බ වෙනවා. ඒක උට පාසල් ජීවිතේ හම්බෙන ප්‍රී වර්ක්ෂොප් එකක්. අඩෝ! ඒයි මේ සුදු ඇඳගෙන මෙත සන්දර්ශනනේ ඈ වයි අකෝ එහෙම පුළුවන්ද අපි නැතුව මෙතන බොන්න නේ ඈ එතකොට අයියා කවුද? එතෝ මගේ අම්මා නම් මට කියන්නේ ලොකු බබා කියලා නේ. හැබැයි දැන් මුළු ගමේම අය කියන්නේ ලොකු බබා කියලා. මේ දෙනෝයි මං වෙන්න නෑ කැමති පරක්කු. මට මේ අරක්කු දැක දැක ඉන්න බෑ ඕයි. එතකොට මම බොන්නේ වාතයද ඔයි? වාතේ විතර නෙවෙයි ඕයි. ගන්න ද්‍රව්‍ය වායු තුනෙන්ම සැප. මේ අය නම් බුරුදු කොයිද කියන්නේ නේ? බොරු කියන්න තමුසේ හිතුවද ඕයි මං ඡන්දෙ ඉල්ලන්න ආපු දේශපාලනඥයෙක් කියලා අන්න ඒකනේ කිව්වේ අපේ ගමේ හැම අංචි අදින පොරවල් නෑ. හොඳ පවුල් වල හොඳට හැදුණු ගුණේ හපත් පොරවල් ඉන්නේ. මං කිව්වේ ඒකනේ මේ සල්ලි ඔගානේ මේ සල්ලි තියෙනවද මල්ලි? අයියා අතටම තියෙන 300යි බස් එකේ යන්නත් එක්ක. හරි රුපියල් 50ක් තියාගන්න බස් එකේ යන්න 250ක් දෙන්න. අයියා 95ක් ගන්නවනේ බස් එකේ යන්න. 100ක් තියාගන්න. එතුරු පහේ ටොපි ගන්න. 200 මේක තියාගන්න. එතුරු පහේ ටොපි ගන්න මතක් කරලා ඔබ ගන්න නෑනේ. මල්ලි ගාව සල්ලි තියෙනවද මල්ලි? අයියා මේ අම්මා පාම්පිටි ගේන්න කිව්ව සල්ලි තුනක් ටිකක් තියෙනවා. ගන්න එක වෙලක් ලෝකා හිටිය කියලා මැරෙන්නේ නෑ මල්ලි. ගන්න. ෂොක් කොල්ලා. මල්ලි බඩගිනි දැනෙනවා නම් අද බඩේ පටියක් ගැට ගහගෙන කියන්නේ තදට. තදට. මල්ලි ගාව සල්ලි තියෙනවද? ගන්න ද්‍රව්‍ය වායු
සැප දෙන්න ඇවිල්ලා ඉන්නේ අයියා. ඇති. ඕ මකැටි. ගුඩ්. ගුඩ්. අද වල තුනම සැප. තමයි කොල්ල. අම්මඩු සොට්ටේ. Ayo. Ada. අපි හරි පරිස්සමට යන්න ඕන. මොකද දීපු මිනිස්සු පාරේ ඉන්නේ ඉතින් අනිවාර්යයෙන්. විපදුණු දාසිත මිය දෙන දාතෙක් චරිත ගොඩයි එතන පිටපත ලියලා අවසන් කරලා එවන කෘතිය මේක හිමින් ගමන නෑ පතනම හැමෝම ආතල් හරි නිතර. A few moments later. ගණන් වායු. හැබැයි මුන්දෙන් කියපු වෙලාවේ හැටියට ගාලු කොටුවට ගිහිල්ලා ඇත පෙන්න සිටිජේ සරුංගලු බලලා ඉන්න වෙලාව බා. මුන් පශ්චාත් ගං වතුරට අහු වුණා වගේ. ඒ කියන්නේ ආධාර දෙන තැනකටවත් සෙට් වෙලාද දන්නේ. මම සුදුස්කාර බලලා දෙන්නද ගිහිල්ලා. ඔල මොයිද සුදුස්කාරේ නෝ. Maru. La la la.